සුපුරුදු පරිදි අදත් ඔයා මගේ YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. අද 11 වසර ශ්‍රේණියට අදාළ න්‍යාස පාඩම සාකච්ඡා කිරීමටයි සූදානම් වෙන්නේ. අපි මුලින්ම බලමු න්‍යාසයක් කියන්නේ මොකක්ද කියලා. මම පොඩි උදාහරණයක් ගන්නම්. මම පොඩි වගුවක් අඳගත්තා. මේකේ කමල්, අමල්, නිමල් කියලා තුන් දෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනා ටෙස්ට් A කියලා තරගයකුයි ටෙස්ට් B කියලා තරගයකටයි සහභාගී වෙනවා තුන් දෙනාම. ඒ තුන් දෙනා ලකුණු ලබාගෙන තියෙනවා 7යි 5යි 2යි ටෙස්ට් Aට ටෙස්ට් Bට 1යි 3යි 9යි. අපි මේ වගුවේ තියෙන දත්ත ටික න්‍යාසයක් මකින් නිරූපණය කරමු. 7 5 2 1 3 9 මෙන්න මේකට අපි කියනවා න්‍යාසයක්. මේ න්‍යාසයක් ගත්තාම මෙන්න මේවා පහළට තියෙන ඒවා පහළට තියෙන ඒවට අපි කියනවා තීරු කියලා. ඒවල තීරු. ඒකට අපිට හරහට මෙන්න මේව සැලකුවාම මේවට අපි කියනවා පේලි කියලා. දැන් මේ න්‍යාසය ගත්තාම තීර තියෙන 1යි 2යි 3යි. තීර 3ක් තියෙනවා. පේලි ගත්තාම පේලි 1යි 2ක් තියෙනවා. මේ න්‍යාසයේ තීර 3ක් තියෙනවනේ. ඒ තීර 3 මගින් මොනවද නිරූපණය වෙන්නේ? නිරූපණය වෙන්නේ මෙන්න පුද්ගලයන් 3 දෙනා. නිරූපණය වෙන්නේ මේ පුද්ගලයන් 3 දෙනා. කමලුයි, අමලුයි, නිමලුයි. ඊට පස්සේ පේලි තුලින් නිරූපණය වෙනවා මේ ගත්ත ලකුණු. ටෙස්ට් A, ටෙස්ට් B, මේ ටෙස්ට් A තමයි මේ. මේ ටෙස්ට් B. දැන් මේ වගුවම වෙනත් ආකාරයකටත් න්‍යාසයක් විදිහට නිරූපණය කරන්න පුළුවන්. අපි බලමු කොහොමද කියලා. දැන් මම ලියනවා මේ 7 5 2 1 3 9 හරිද? මේකට න්‍යාසයක්. ටෙස්ට් A වලට කමල් ගත්ත ලකුණු, අමල් ගත්ත ලකුණු, නිමල් ගත්ත ලකුණු. ඒ වගේම ටෙස්ට් B ගත්තාම ඒකෙත් එහෙමයි. කමල් ගත්ත ලකුණු, අමල් ගත්ත ලකුණු, නිමල් ගත්ත ලකුණු. මම හිතනවා දැන් ඔයාලට න්‍යාසයක මූලික දේ තේරෙන්නේ නැති කියලා. දැන් අපි සලකලා බලමු න්‍යාස සඳහා නිදසුන් කීපයක්. දැන් මේ පළවෙනි එක බලන්නකෝ. පළවෙනි එක බලන්න. පළවෙනි එක සාමාන්‍ය අර අපි සාකච්ඡා කරා වගේ න්‍යාසයක්. මේකේ පේලි තියෙනවා 2යි. තීර තියෙනවා 3ක්. දැන් දෙවෙනි එක ගත්තාම ඒකේ පේලි තියෙනවා 2යි, තීර තියෙනවා 2යි. පේලි ගානයි තීර ගානයි සමානයි. තුන්වෙනි ගත්තාම පේලි 3ක් තියෙනවා. තීර තියෙන්නේ 1යි. දැන් හතරවෙනි එක ගත්තාම තිනාගෙනුත් තියෙනවා. හතරවෙනි එක ගත්තාම පේලි තියෙනවා 3ක්. තීර තියෙනවා 1ක්. පස්වෙනි එක ගත්තාම පේලි තියෙන්නේ 1යි. තීර තියෙනවා 1යි 2යි 3ක්. දැන් හයවෙනි එක ගත්තාම පේලි 3ක් තියෙනවා. තීර තියෙනවා ඒ 3ක්. විවිධාකාර න්‍යාස කීපයක් තමයි දැන් අපි සාකච්ඡා කරන්නේ. පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා. ඔයාලා අපේ ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ වෙනවා නම් 076යි 3යි 7ව 3යි 6යි 7යි 8 WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
ඊට පස්සේ අපි බලමු මේ න්‍යාසයක් නම් කරන්නේ කොහොමද කියලා. මේ න්‍යාස නම් කරන්නේ ඉංග්‍රීසි කැපිටල් අකුරු වල. ඉංග්‍රීසි ලොකු අකුරු වල. ඒ. ඒතර මේ කියන්නේ ඒ න්‍යාසය. මේ න්‍යාසය අපිට නම් කරන්න පුළුවන් P කැපිටල් P. මේ න්‍යාසෙත් ඒ විදිහට නම් කරොත් y. ඒක තමන්ගේ අභිමතයේ පරිදි තමන්ට නම් කරන්න පුළුවන්. නැත්නම් අපිට ගැටලුවක් දෙනකොට මේ න්‍යාසය නම් කරලා තමයි මේ ගැටලුව දෙන්නේ. මේ B. ඒ ආකාරයට න්‍යාසයෙන් නම් කරන්න පුළුවන්. ඊට අනිත් කාරණේ තමයි මේ න්‍යාසයේ ඇතුලේ තියෙන සංඛ්‍යාවලට අපි නමක් කියනවා අවයව. අවයව. මේ අවයව බීජීය සංඛ්‍යා වෙන්න පුළුවන්. බීජීය සංඛ්‍යා මොනවද? සිම්පල් අකුරු වල P Q R X ඒ විදිහට අපි ඉංග්‍රීසි අකුරු 26න්ම බීජීය සංඛ්‍යා විජ්ජීය පද නිරූපණය කරනවා. අපි මේ විජ්ජීය පදයි ඉලක්කණු දෙකම ඇතුළත්ව න්‍යාසයක් ලියමු බලන්න. සිම්පල් A තියෙනවා, 3 තියෙනවා, ඍණ 2 තියෙනවා, සිම්පල් B තියෙනවා. මෙන්න මේ න්‍යාසය Q න්‍යාසය. ඒක අංකණය කරලා දෙන්නේ Q. න්‍යාසයේ නම තමයි Q. ඒකේ තියෙන අවයව තමයි A තියෙනවා, 3 තියෙනවා, ඍණ 2 තියෙනවා, B තියෙනවා. අපි දැන් යන් ඊළඟ කොටසට. ඔයාලා දැනගන්න ඕනි විශේෂ න්‍යාස වර්ග කීපයක් තියෙනවා. තීර න්‍යාස, පේලි න්‍යාස ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. න්‍යාසයක ගණය, න්‍යාසයක ගණය සොයන්නේ කොහොමද කියලා. මම ඉස්සෙල්ලා ඔයාලට කියලා දුන්නා න්‍යාසයක පේලි ගන්න, තීර ගන්න කොහොමද හොයාගන්නේ කියලා. ඒ න්‍යාසය ගත්තාම පේලි ගන්න කීයක් තියෙනවද? පේලි 1යි 2යි. පේලි 2ක් තියෙනවා. පේලි 2යි. තීර ගන්න කීයක් තියෙනවද? තීර ගන්න කීයක් තියෙනවද? තීර තියෙනවා 1යි 2යි 3යි. අපිට තීර ගන්නයි පේලි ගන්නයි දැනගත්තන් පස්සේ න්‍යාසයේ ගණය පහසුවෙන් ලියන්න පුළුවන්. න්‍යාසයේ ගණය හැම තිස්සෙම ලියන්නේ මේ විදිහට. මේ විදිහට තමයි න්‍යාසයේ ගණය අපි නිරූපණය කරන්නේ. පේලි ගණන ලිව්වා. පේලි ගණන මේකේ 2යි. ගුණ කිරීම තීර ගණන. හැම තිස්සෙම ලියන්නේ කලින් පේලි ගණන ලිව්වා. ඊළඟට පසුව තීර ගණන. ගුණ කිරීම ලකුණක් කිසි සම්බන්ධ කරා මේ දෙක. පේලි ගණන ගුණ කිරීම තීර ගණන. න්‍යාසයක ගණය. දැන් අපි y න්‍යාසයේ ගණය ලියමු. y න්‍යාසයේ පේලි කීයක් තියෙනවද? පේලි 1යි, පේලි 2යි, පේලි 3යි. පේලි 3යි. තීර කීයක් තියෙනවද? එක තනි තීරුවයි තියෙන්නේ. තීර 1යි. න්‍යාසයේ ගණය ලියන්නේ පේලි ගණන ගුණ කිරීම තීර ගණන. පේලි ගණන 3යි, 3 ගුණ කිරීම 1යි. මේවා මේ සුළු කරලා එහෙම ලියන්නේ නැහැ. 3 වරක් 2 6යි කියලා එහෙම ලියන්නේ නැහැ. 2 ගුණ කිරීම 3. මේ ආකාරය තමයි තියෙන්නේ. න්‍යාසයක් නිරූපණය කරනකොට මෙන්න මේ ආකාරයට නිරූපණය කරන්න පුළුවන්. දැන් අපි කැපිටල් X භාවිතා කරමු. 3 2 5 3 1 3 4 2 9 7. දැන් මේකේ පේලි කීයක් තියෙනවද? පේලි 3යි, තීරත් 3යි. අන්න මෙන්න මේ ආකාරයට අපට න්‍යාසයක් නිරූපණය කරන්න පුළුවන්.
ඒ කොටසත් ඉවරයි. දැන් අපිට කතා කරන්න තියෙන්නේ විශේෂ න්‍යාස කීපයක්. එකක් තමයි තීර න්‍යාස, අනිත් එක පේලි න්‍යාස, අනිත් එක සමචතුරස්‍ර න්‍යාස. මම මුලින් පොඩි පැහැදිලි කිරීමක් කරන්න. දැන් ඔයාලා න්‍යාසයක තීර ගන්න සොයා ගන්න පුළුවන්, පේලි ගන්න සොයා ගන්න පුළුවන්. ඒ දන්න කරුණුත් එක්ක මේ ටික ඔයාලට පැහැදිලි වෙයි. තීර එකක් විතරක් තියෙනවා නම් ඒ න්‍යාසයට අපි කියනවා තීර න්‍යාසයක් කියලා. පේලි එකක් විතරක් තියෙනවා. ඒ න්‍යාසයට කියනවා පේලි න්‍යාසයක් කියලා. තීර ගන්නයි පේලි ගන්නයි සමානයි නම් ඒ න්‍යාසයට කියනවා සමචතුරස්‍ර න්‍යාසයක් කියලා. අපි උදාහරණ කිහිපයක් සලකා බලලා තවදුරටත් පැහැදිලි කරගමු. දැන් ඔයාලට පේන උදාහරණ කිහිපයක් ඒ න්‍යාස සැලකුවොත් එහෙම පේලි තියෙන එකයි. තීර තියෙන තුනක්. මං කිව්වා පේලි එකක් විතරක් තියෙනවා නම් ඒ න්‍යාසය පේලි න්‍යාසයක් කියලා. දැන් B න්‍යාසය සැලකුවොත් එහෙම පේලි තියෙන දෙකක්, තීර තියෙන එකයි. තීර එකක් විතරක් තියෙනවා නම් මම කිව්වා ඒ න්‍යාසය තීර න්‍යාසයක් කියලා. දැන් C න්‍යාසය සැලකුවොත් පේලි තුනක් තියෙනවා, තීරත් තුනක් තියෙනවා. පේලි ගාන සමානයි තීර ගාන. දෙකම සමාන වෙලා. මම කිව්වා පේලි ගාන සමාන වුණොත් තීර ගානට න්‍යාසය සමචතුරස්‍ර න්‍යාසයක්. ඊට C සමචතුරස්‍ර න්‍යාසයක්. න්‍යාස පාඩමේ තවත් ගොඩාක් කාරණා තියෙනවා ඔයත් එක්ක සාකච්ඡා කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙලා න්‍යාස එකතු කරන්න, අඩු කරන්න, ගුණ කරන්නේ කොහොමද කියලා. තව ඒකක න්‍යාස කියන්නේ මොනවද කියලා. ඒ ටික සාකච්ඡා කරමු.